සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම අද අපි බලමු කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග පරිමිතිය සහ වර්ගඵලය. මෙන්න මේ අනුමාත්‍රිකා තුනම අද අපි ඉගෙන ගමු. මුලින්ම අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා අඳුනගමු. ඇත්තටම කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘතයකින් අපිට අවශ්‍ය පරිදි වෙන් කරගන්න ලබන කොටසක්. වෘතයකින් කොටසක් කියන එක අපිට ගන්න පුළුවන් කොහොමද අර්ථ දැක්වීම තියෙන්නේ කියලා අපි බලමු. මුලින්ම අපි වෘතයක හරි මැද පිහිටි ලක්ෂයට කියනවා කේන්ද්‍රය කියලා. අපි හැමෝම දන්න ඒවා. නමුත් අපි මතක් කරගෙනම යමු. ඊට පස්සේ දැනගන්න ඕන වෘතය මත ලක්ෂයක් කියන්නේ මොකක්ද කියලා. වෘතයක් ඇන්දොත් අපිට මේ වක්‍රාකාර රේඛාව මත ලක්ෂ අපි තෝරගත්තොත් ඒ ඕනම ලක්ෂයක් වෘතය මත ලක්ෂයක් කියලා කියන්න පුළුවන්. හරි? මේ ඕනම ලක්ෂයක් මම නිල් පාටින් ලකුණු කරලා තියෙන මේ ඕනම ලක්ෂයක් වෘතය මත ලක්ෂයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම එතනින් ඇතුලේ මේ වක්‍රාකාර රේඛාව තුල තියෙන මේ රතු පාටින් ලකුණු කරන මේ හැම ලක්ෂයක්ම අපිට කියන්න පුළුවන් වෘතයේ තුල ලක්ෂ කියලා. වෘතයෙන් පිටත ලක්ෂ ඒතකොට අපිට පැහැදිලි නේ. මේ රේඛාවෙන් එළියේ තියෙන ලක්ෂ වලට අපිට කියන්න පුළුවන් වෘතයෙන් බාහිරව පිහිටි ලක්ෂ කියලා. මෙන්න මේ වෘතය මත අපි කැමති තැනකින් ලක්ෂයක් තෝරගත්තොත් මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්, මෙතන ඕනම තැනකදී. හරිද? අපි ලක්ෂයක් තෝරගෙන මෙන්න මේ තෝරගත්ත යම් ලක්ෂයක් සහ කේන්ද්‍රය යා කරලා රේඛාවක් ඇන්දොත් අපි අන්නේ රේඛා ඛණ්ඩයට අපි කියනවා වෘතයේ අරය කියලා. ඒ වගේම අපි මේ රේඛා ඛණ්ඩයේ දිගටත් කියන්නේ අරය කියලා. හරිද? ඒක අපි හැමෝම දන්න කොටසක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ අපි කේන්ද්‍රය සහ අපි තෝරගත්ත වෘතය මත ලක්ෂයක් යා කළ මේ විදිහට රේඛාවක් හැන්දාම අපි මේ රේඛා ඛණ්ඩයට කියනවා මෙම වෘතයේ අරය කියලා. අරය. ඒ වගේම තමයි වෘතය මත ඕනෑම ලක්ෂ දෙකක් තෝරගෙන එම ලක්ෂ දෙක කේන්ද්‍රය හරහා යන රේඛාවකින් යා කරොත් අපි මේ රේඛා ඛණ්ඩයට කියනවා වෘතයේ විස්කම්භයක් කියලා. මෙන්න මේ විදිහට වෘතය මත ලක්ෂ දෙකක් තෝරගෙන කේන්ද්‍රය හරහා යන රේඛාවකින් මේ ලක්ෂ දෙක යා කරොතින් අපි මෙන්න මේ රේඛා ඛණ්ඩයට කියනවා වෘතයේ විස්කම්භය කියලා. මේ අපි හැමෝම දන්න කාරණා තමයි. නමුත් අපිට ඉගෙන ගන්න යන අනුමාත්‍රිකාවට මේක වැදගත්. ඒ නිසා තමයි කියලා දෙන්නේ. එතකොට අපි අකුරු වලින් නම් කරගමු මේ ලක්ෂයන් ටික. මම මෙතන A ලක්ෂය සහ මෙතන B ලක්ෂය සහ මෙතන C ලක්ෂය මෙතන O ලක්ෂය කියලා මම නම් කරගන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ OC කියන්නේ වෘතයේ අරය. ඒ වගේම AB කියන්නේ වෘතයේ විස්කම්භය. තව වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක්. ඒ ඇයි එහෙම වෙන්නේ? අපි කිව්ව මේ අරය නිර්මාණය කරද්දී කේන්ද්‍රය සහ වෘතය මත ඕනෑම ලක්ෂයක් අපිට තෝරගන්න පුළුවන් කියලා. දැන් අපි B කියන ලක්ෂය තෝරගෙන කේන්ද්‍රය සහ B යා කරොතින් අපිට එතනලුත් එන්නේ අරයක්. එතකොට අපිට පැහැදිලි මෙන්න මේ අරයන් වල දිග මොකද වෙන්නේ? සමානයි. OB දිග සමානයි OC දිගට. OC දිග සමානයි OA දිගට. මොකද OA කියන්නේ OB කියන්නේ OC කියන්නේ මොනවද? වෘතයේ අරයක්. පැහැදිලිද? අපිට කියන්න පුළුවන් OA සමානයි OB සමානයි OC. මේ තුනම මොනවද? අරයන්. දැන් අපි කියවන්නේ මේ රේඛා ඛණ්ඩයට කියන නම තමයි අරය කියලා. ඒ රේඛා ඛණ්ඩයේ දිගටත් අපි කියන්නේ අරය කියලා. දැන් උදාහරණයක් විදිහට හිතන්න අපිට දෙනවා අරය සෙන්ටිමීටර් 7ක් වූ වෘතයක්. අරය සෙන්ටිමීටර් 7ක් වූ වෘතයක් කියලා අපිට දුන්නොත් අපිට මේ වෘතය අඳින්න පුළුවන් මෙන්න මෙහෙම ලකුණු කරන්න පුළුවන් අරය සෙන්ටිමීටර් 7යි කියලා. හරිනේ. එතකොට මේ රේඛා ඛණ්ඩයට කියන නමත් අරය, ඒ රේඛා ඛණ්ඩයේ දිගට කියන්නේ අරය. තව දෙයක් තමයි AB කියන ලක්ෂ දෙක කේන්ද්‍රය හරහා යා කරපු රේඛාවට අපි කියනවා විස්කම්භය කියලා. මේ රේඛා ඛණ්ඩයේ දිගටත් අපි කියන්නේ විස්කම්භය කියලා. විස්කම්භය සෙන්ටිමීටර් 14ක් වූ වෘතයක් අඳින්න කිව්වොත් අපිට අඳින්න පුළුවන් වෘතය මෙන්න මේ දිග සෙන්ටිමීටර 14යි. එතකොට අපිට තව දෙයක් පැහැදිලි මොකක්ද? මෙන්න මේ විස්කම්භය කියන්නේ අරය වගේ කී ගුණයක්ද? දෙගුණයක් නේ. AB කියන විස්කම්භය හැදෙන්නේ OA OB කියන අරයන් දෙක එකතු වෙලානේ. එතකොට මේ දිග සහ මේ දිග සමානයි.
විෂ්කම්භය සමාන කොටස් දෙකකට බෙදුවට පස්සේ අපිට එක අරයක දිග ගන්න පුළුවන්. විෂ්කම්භය කියන්නේ එතකොට අරය වගේ දෙගුණයක් දිග සරල රේඛාවක්. හරිනේ. එතකොට විෂ්කම්භයේ දිග අරයේ දිග වගේ දෙගුණයක්. ඒක අනෙක් පැත්තට අපි කියනවා නම් මොකක්ද? අරය කියන්නේ විෂ්කම්භයේ දිගෙන් භාගයක්. දෙකෙන් එකක්. අපිට දුන්නොත් මෙන්න මේ විදිහට විෂ්කම්භය සෙන්ටිමීටර් 8ක් වූ වෘතයක් අඳින්න කියලා. එතකොට අපිට මේ වෘතයේ අරය කොච්චරයි කියලා හිතා ගන්න පුළුවන්ද? මේ 8න් භාගයක් 4 සෙන්ටිමීටර. පැහැදිලිද? අපිට ගානක කිව්වොතින් සෙන්ටිමීටර් 7ක අරයක් තියෙන වෘතයක් අඳින්න කියලා. අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න වෘතයේ විෂ්කම්භය කොච්චරයිද කියලා මොකක්ද? සෙන්ටිමීටර 14යි. පැහැදිලිද? හරි. අපි ඉගෙන ගත්ත කාරණා කීපයක්. ඒ කාරණා කීපය තමයි වෘතයේ හරිමැද පිහිටි ලක්ෂයට අපි කේන්ද්‍රය කියලා කිව්වා. වෘතයේ මත ලක්ෂයක් කියලා කියන්නේ මෙන්න මේ වක්‍රාකාර රේඛාව මත ඕනෑම ලක්ෂයක් කියන එක අපි ඉගෙන ගත්තා. වෘතයේ මත ලක්ෂ කේන්ද්‍රය සහ වෘතයේ මත ඕනෑම ලක්ෂයක් යා කරන රේඛා ඛණ්ඩය අපි කිව්වා අරය කියලා. ඒ රේඛා ඛණ්ඩයේ දිගටත් අපි කිව්වා අරය කියලා. ඒ වගේම වෘත්තය මත ඕනෑම ලක්ෂ දෙකක් කේන්ද්‍රය හරහා යා කරන රේඛාවට අපි කිව්වා විෂ්කම්භයක් කියලා. ඒ රේඛාවේ දිගටත් අපි කිව්වා විෂ්කම්භය කියලා. පැහැදිලි. තව අපි ඉගෙන ගත්තා මේ විෂ්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක් දිග රේඛාවක් කියලා. ඒ වගේම තමයි අපි ඉගෙන ගත්තා විෂ්කම්භයේ දිගෙන් හරි අඩක් එහෙම නැත්නම් දෙකෙන් එකක් තමයි අරයක දිග. විෂ්කම්භයේ දිගෙන් දෙකෙන් පංගුවක් තමයි අරයක දිග. එහෙම නැත්නම් අරය වගේ දෙගුණයක් දිගයි විෂ්කම්භය. පැහැදිලි. දැන් අපි අද දවසේ අපේ පාඩමට කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන කතා කරන්න යන්නේ. මම කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ වෘතයකින් කොටසක් කියලා. අපි බලමු කොහොමද වෘතයකින් කොටසක් වෙන්නේ කියලා. හරි. අපි මෙන්න මේ වෘතය සැලකුවොත් කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ අපිට අර්ථ දැක්වීම දීලා තියෙනවා. අරයන් දෙකකින් සහ ඡාප දිගකින් වට වූ ප්‍රදේශයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. අරයන් දෙකකින් සහ ඡාප දිගකින්. මොකද්ද මේ ඡාප දිග? අපි ඉගෙනගෙන තියෙනවා වෘතයක පරිමිතිය එහෙම නැත්නම් වටේ දිග. පරිමිතියට කියනවා අපි විශේෂ නමක් පරිධිය කියලානේ. පරිධිය. වෘතේ පරිධිය කියන්නේ වෘතයේ පරිමිතිය. මෙන්න මේ පරිමිතිය අපි මෙන්න මේ සම්පූර්ණ දිග අපි කොටස් වශයෙන් වෙන් කරගත්තොත් අපි ඒකට කියනවා ඡාප දිගක් කියලා. මෙන්න මේ කොටසට අපි කියනවා ඡාප දිගක් කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් නිර්මාණය කරගන්නේ අරයන් දෙකකින්. අපි සාධාරණ වශයෙන් මේ විදිහට ලකුණු කරගමු. ඊට පස්සේ විවිධ කේන්ද්‍රික ඛණ්ඩ අපි හඳුනගමු. අරයන් දෙකක් තියෙනවා. මේක විශේෂත්වය තමයි මේ අරයන් දිගින් සමානයි. අපි මෙන්න මේ කොටස තමයි ඡාප දිග විදිහට සලකන්නේ. අපි මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය එළියට අරගෙන හිතුවොත් මෙන්න මේ හැඩයකට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. අපි මෙන්න මේ දිග කිනකට සමානයි කියලා අපි දන්නවා. ඇත්තටම මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා අපෙන් ඇහුවොත් මෙන්න මේ දිගෙන් කියවෙන්නේ මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩය තිබුණු වෘතයේ අරය තමයි මේකෙන් කියවෙන්නේ. මේ කියන්නේ මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ වෘතයේ අරය. අපිට පැහැදිලි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද? වෘතයකින් අපි අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගන්න කොටසක්. වෙන් කරගන්නවා කියලා නෑ. ඉතින් අපි රූපයක් අඳිනවා. අපි දැනගන්න ඕන මේක සම්පූර්ණ කළ අපිට වෘතයක් ඇඳ ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෙහෙම. අපිට කේන්ද්‍රික ඛණ්ඩයක් මෙහෙම දුන්නොත් අපිට මේක සම්පූර්ණ කරලා අපිට ලැබිලා පේන්න ඕනේ මේ තියෙන්නේ වෘතයකින් කොටසක් කියන එක. පැහැදිලිද? මේ තියෙන්නේ වෘතයකින් කොටසක්. මේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා මෙහෙම මේ හැඩය තිබ්බට මේ තියෙන්නේ ඇත්තටම වෘතයකින් කොටසක්. අපි අරයන් දෙක අද ඉරකින් ලකුණු කරලා තියෙනවා. සහ මේ වෘතයේ මෙන්න මේ පරිධියෙන් කොටසක් ඡාප දිගක් ලෙස තදින් ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ තදින් ලකුණු කරලා තියෙනවා කියන්නේ දැන් අපි වෘතයක් අඳිනකොට මේ වක්‍රාකාර රේඛා කොටස විතරයිනේ තියෙන්නේ. නමුත් කේන්ද්‍රික ඛණ්ඩයක් අඳිනකොට මේ වෘතයේ අරය පැහැදිලිව ලකුණු කරනවා. එතකොට තමයි මේක කේන්ද්‍රික ඛණ්ඩයක් විදිහට අපිට පැහැදිලිව පේන්නේ. ඒ නිසා අපි මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දැක්කම අපිට මතක් වෙන්න ඕනේ මොකක්ද? මේ තියෙන්නේ වෘතයකින් කොටසක්. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ දිග එකිනෙකට සමානයි. ඇයි එහෙම සමාන වෙන්නේ? මේ දිගෙන් කියවෙන්නේ මෙම කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ වෘතයේ අරය. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ එතකොට අපි කඩදාසියකින් වෘතයක් කපා ගත්තොත් මෙන්න මේ හැඩයට අපි ලකුණු කරගත්තාම ඒක අපි කතරකින් වෙන් කරලා ගත්තොත් අපිට මෙන්න මේ හැඩය තමයි වෙන් කරලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට මෙන්න මේ හැඩයට අපිට කියන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක්. නමුත් අර්ථ දැක්වීමේ තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. මොකක්ද? අරයන් දෙකකින් සහ ඡාප දිගකින් වට
වූ ප්‍රදේශයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ. මෙන්න මේ අවස්ථාවේ සාධාරණව පාවිච්චි කරන අවස්ථාවක් විතරයි. අරයන් දෙකකින් සහ ඡාප දෙකකින් වට වූ. අපි මෙන්න මේ අරයන් දෙක අතර මෙන්න මේ කෝණයට විශේෂ නමක් කියනවා. ඒ නම තමයි කේන්ද්‍ර කෝණය. තීටා කියලා මම ලකුණු කරා. පොතේ තියෙන්නේ එහෙමයි. කේන්ද්‍ර කෝණය කියලා. අපි අරයන් දෙක අතර මෙන්න මේ කෝණයට කියනවා කේන්ද්‍ර කෝණය කියලා. ඒ වගේම මෙන්න මේ දිග සහ මේ දිග වෘත්තයේ අරයන්. ඒ වගේම මෙන්න මේ දිග අපි කියනවා විශේෂ නමක් කියනවා ඡාප දිග. පැහැදිලිනේ? දැන් අපි දන්න දේවල් කිහිපයක් තියෙනවා. මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ අපි වෘත්තයක් ඇසුරෙන් අපිට අවශ්‍ය පරිදි නිර්මාණය කරගන්න තල රූපයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ. එතකොට ඕනෑම කේන්ද්‍රික ඛණ්ඩයකට අනන්‍ය වූ වෘත්තයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩය තියෙනකොට අපිට මේ කේන්ද්‍රික ඛණ්ඩය සම්පූර්ණ කරලා ඊට අදාළ වෘත්තය ඇඳ ගන්න පුළුවන්. දැන් අපි කේන්ද්‍රික ඛණ්ඩේ පමණක් මෙතන ඉතිරි කරගෙන අපි බලමු මොනවද කේන්ද්‍රික ඛණ්ඩය පිළිබඳව තව ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. දැන් මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් සාධාරණ වශයෙන් ඊට කියලා අපි ගත්ත මේ අරයන් දෙක අතර කෝණය ඒක කේන්ද්‍ර කෝණය කියලා අපි කිව්වා. මෙන්න මේ දිගට අපි කිව්වා ඡාප දිග කියලා. හරි. විශේෂයෙන්ම අපිට පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ? කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ? ඒ වගේම තමයි කොහොමද කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ? අපි මූලික වශයෙන් මේ කාරණා තුන ඉගෙන ගමු. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ කොහොමද? එතන මේ ඡාප දිග කොහෙන්ද අපිට ආවේ? වෘත්තයේ පරිධියෙන් නේද? වෘත්තයක පරිධියෙන් නේද අපිට මේ ඡාප දිග කියන එක ආවේ? පරිධිය කියන්නේ වෘත්තයේ පරිමිතිය. වටේ දිග. මෙන්න මේ වටේ දිගෙන් අපි ඇඳගන්න කේන්ද්‍රික ඛණ්ඩයට අදාළව තමයි මෙන්න මේ ඡාප දිග කියන එක නිර්මාණය වුනේ. දැන් අපි මෙන්න මේ ලක්ෂ්‍ය සහ මේ ලක්ෂ්‍යය ආකරගත්තොත් මේ විදිහට අපිට මෙතනදී හැදෙන මේ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ මෙන්න මේ ඡාප දිග අපිට ආවේ මේ සම්පූර්ණ වෘතයේ පරිධියෙන් එහෙම නැත්නම් වටේ දිගෙන් එහෙම නැත්නම් පරිමිතියෙන් කොටසක් විදිහට තමයි මේ ඡාප දිග ආවේ. අපි ඉගෙනගෙන තියෙනවා කොහොමද වෘතයක පරිධිය හොයන්නේ කියලා. පරිධිය කියන්නේ c නම් 2πr වලින් හොයන්න පුළුවන්. මෙන්න මේ සම්පූර්ණ වෘතයේ පරිමිතිය 2πr කියලා ගත්තට අර r වූ වෘත්තයක තමයි පරිමිතිය 2πr වලින් ගන්න පුළුවන්. අපි මේ පාඩමේදී π වෙනුවට අපි ලියනවා 7/22. එක එක විදිහට π අකුර අපි ලියනවා. අපි මෙහෙමත් ලියනවා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිද මේ වෘත්තයක පරිමිතිය එහෙම නැත්නම් පරිධියෙන් කොටසක් තමයි මේ ඡාප දිග. එතකොට මෙන්න මේ පරිධියෙන් කොටසක් වෙද්දි මේ 2πr ගෙන් කොටසක් නේද මේ ඡාප දිගට අපිට ගන්න වෙන්නේ. එතකොට අපි තීරණය කරගන්න ඕනේ 2πr ගෙන් කොහොමද එකෙක් කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ ඡාප දිග වෙන් කරගන්නේ. ඒක අපිට කේන්ද්‍රික ඛණ්ඩ කිහිපයක් ඇඳහම පැහැදිලි කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා. අපි හිතමු මේ වගේ අවස්ථා තුනක්. මම මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් හිතනවා. මේ කේන්ද්‍රික ඛණ්ඩයේදී වෘත්තයේ අරයන් දෙක මෙන්න මේම. ඒ වගේම ඡාප දිග වෙන්නේ මෙන්න මේ ටික. ඒ වගේම තමයි මේ අරයන් දෙක අතර කෝණය අපිට θ1 කියලා මම ගන්නවා කේන්ද්‍ර කෝණය. මේ කේන්ද්‍රික ඛණ්ඩය මම මෙන්න මෙහෙම හිතුවේ. මෙන්න අරයන් දෙක සහ මෙන්න ඡාප දිග. එතකොට මෙන්න මේ ඡාප දිග ඇතුලේ මේ ඡාප දිග ඇතුලේ තියෙන මෙන්න මේ කෝණය තමයි කේන්ද්‍ර කෝණය විදිහට අපි සලකන්නේ. ඒක මම θ2 කියලා ගන්නවා. එතකොට මේ තියෙන අරයන් දෙක වෘතේ. ඔයගොල්ලෝ දැන් බලන්න ඕනේ මෙතන කේන්ද්‍ර කෝණය සහ මෙතන කේන්ද්‍ර කෝණය මොකද උනේ කියලා. ඒ වගේම මම මෙතනදී හිතනවා මෙන්න අරයන් දෙක සහ මෙන්න ඡාප දිග. නිල් පාටින් මම ලකුණු කරලා තියෙන මේ තියෙන ඡාප දිග. මම ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න තමයි පොඩ්ඩක් පාට කරලා පෙන්නන්නේ. මෙන්න මේ ඡාප දිග ඇතුලේ මේ ඡාප දිග ඇතුලේ තියෙන මේ කෝණය තමයි කේන්ද්‍ර කෝණය වෙන්නේ. ඒක මම θ3 කියලා දාගන්නවා. එතකොට මෙන්න මේ ඉන්නේ වෘතයේ අරයන් දෙක. එතකොට ඔයගොල්ලන්ට දැන් තේරෙනවද බලන්න. මෙන්න මේ ඡාප දිග මම S1 කියලා මාක් කරන්නම්. ඡාප දිග S1 මේ ඡාප දිග මම S2 කියලා මාක් කරන්නම්. මේ ඡාප දිග S3 කියලා මාක් කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිද මේ ඡාප දිග වැඩි වෙනවත් එක්කම මේ කේන්ද්‍ර කෝණයත් වැඩි වෙලානේ. මෙතන කේන්ද්‍ර කෝණයට වඩා මෙතන කේන්ද්‍ර කෝණය වැඩි. මෙතන කේන්ද්‍ර කෝණයට වඩා මෙතන කේන්ද්‍ර කෝණය වැඩි. එතකොට මේ ඡාප දිග වැඩි වෙනවත් එක්කම කේන්ද්‍ර කෝණය වැඩි වෙලා. ඒක අපි සම්බන්ධයක් විදිහට ගන්නවා. මේ ඡාප දිග වෙනස් වෙන්නේ මේ කේන්ද්‍ර කෝණය වෙනස් වෙන අනුපාතයටමයි කියලා. ඡාප දිග වෙනස් වෙන මේ කේන්ද්‍ර කෝණය වෙනස් වෙන අනුපාතයටම කියලා අපි සම්බන්ධයක් හදා ගන්නවා. ඉන්න ඒ සම්බන්ධය නිසා තමයි අපි මේ ඡාප දිග මම S කියලා ගන්නම්. අපි ලියන්නේ 2πr ගුණ කිරීම 360න් θ කියලා. ඔය θ කියන්නේ මේ කේන්ද්‍ර කෝණය මේ අරයන් දෙක අතර පරතරය.
මෙතනට 360ක් සම්බන්ධ වෙන්නේ කොහොමද? ලක්ෂයක් වටා කෝණවල ஐக்கிය අපි දන්නවා 360යි කියලා. සම්පූර්ණ වෘතයක් හිතුවොත් ඒ වෘතයේ කේන්ද්‍රය වටා කෝණවල එකතුව 360යි. මේ 360න් යම්කිසි ප්‍රමාණයක් තමයි මේ කේන්ද්‍ර කෝණය කියලා අපි ගන්නෙ. අපි මෙතන ඉඳලා හිතුවොත් මේ සම්පූර්ණ කෝණය 360යි. ඒ 360න් මෙන්න මේ ටික තමයි අපි θ1 විදිහට ගන්නෙ. මේ හැම වෘතයකම එහෙමයි. 360 කියන්නේ කේන්ද්‍රය වටා තියෙන මුළු කෝණවල එකතුවෙන් අපිට අවශ්‍ය වෙන කේන්ද්‍ර ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය තමයි θ කියලා අපි අරගෙන තියෙන්නේ. එතකොට 360 කියන්නේ කේන්ද්‍රය වටා තියෙන කෝණවල එකතුව. θ කියන්නේ අපිට අවශ්‍ය කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය. පැහැදිලිද? අපිට මේ මතක තියාගන්න පුළුවන් විශේෂ කේන්ද්‍රික ඛණ්ඩ කිහිපයක් අපි බලමු. මොනවද මේ විශේෂ කේන්ද්‍රික ඛණ්ඩ කිහිපය කියලා. මම පළවෙනියට තෝරගත්තා මෙන්න මේ විදිහේ කේන්ද්‍රික ඛණ්ඩයක්. ඉතින් මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි. මොකද මේ තියෙන්නේ සම්පූර්ණ වෘත්තයකින් 4න් පංගුවක්නේ. මේ වගේ වෘත්තයක් මෙන්න මේ වගේ කොටස් 4කට වෙන් කරොත් මේ 4න් පංගුවක් නේද මේ තියෙන්නේ. එතකොට මෙතන කේන්ද්‍ර කෝණය ඉන්නේ මේ අරයන් දෙක අතර පරතරය අපි දන්නවා ඍජු කෝණයක්. ඒ කියන්නේ අංශක වශයෙන් ගත්තොත් 90. මෙන්න මේ අනුපාතය අපි හිතනවා 360න් 90. 90 1යි 90 4යි. ඒ කියන්නේ මේ 4න් 1. වෘත්තයකින් 4න් 1යි කියන එක අපිට මේ අනුපාතයෙන් උත් වෙනවා අංශක 90 දැම්මට පස්සේ මේ 4න් 1ක් කියලා. ඒ වගේම තමයි අපි දන්නවා අංශක 120ක් කියන්නේ වෘත්තයකින් 3න් 1ක්. ඉතින් ඒ දේම එනවා 360න් 120. 120 1යි 120 3යි. 3න් 1යි. මෙතන 360න් 180. 180 1යි 180 2යි. එතකොට දෙකෙන් 1යි. හරි. එතකොට අපිට පැහැදිලි මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘතයකින් 4න් පංගුවක්. එතකොට මෙන්න මෙතනට අපි යොදන අනුපාතයට ඉන්නේ 4න් 1. ගණන් වලදී අපිට පහසුවෙන් සුළු කරගන්න පුළුවන් මෙන්න මේ අවස්ථා ටික දැනගෙන හිටියාම. ඒක තමයි උගන්වන්නේ. සහ පොතේ තියෙනවා. මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් වෘතයකින් 4න් 1යි. මේ වගේ අංශක 120ක් තියෙනවා නම් කේන්ද්‍ර කෝණය වෘතයකින් 3න් 1යි. මේ වගේ අංශක 180ක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් වෘතයකින් භාගයක්. එහෙම නැත්නම් 2න් 1ක්. අපි 4 වෙනි අවස්ථාවේ ඉතින් අපි මතක තියාගමු වෘතයකින් 6න් පංගුවක් 360න් 60. මේ අනුපාතය ගැන කතා කරන්නේ. බිංදුවයි බිංදුවයි කැපෙනවා. එතකොට 6ට 6 1යි 36ට 6 6යි. වෘතයකින් 6න් පංගුවක කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මෙන්න මේ වගේ හැඩයක්. ඊට පස්සේ අංශක 45. ඒ කියන්නේ 360න් 45. අපිට කියන්න පුළුවන් 45ට 45 1යි 360ට 45 8යි. ඒ කොහොමද ලේසියෙන් හිතන්න පුළුවන්? වෘතයක් ඇඳලා අපි ඒක 4කට බෙදමු. අපි දන්නවා මේ එක කොටසක් අංශක 90යි නේ කේන්ද්‍ර කෝණය. මම ඒ හැම කොටසක්ම ආයෙත් දෙකකට බෙදුවොත් අපිට එනවා මේක හරියට ඇඳලා හරියට මේ විදිහට රේඛා වලින් වෙන් කරොත් අපිට එනවා සමාන කොටස් 8යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට මේ කොටස අංශක 90යි කේන්ද්‍ර කෝණය. ඒ කේන්ද්‍ර කෝණය සමාන කොටස් දෙකකට බෙදුනම මෙතන 45යි මෙතන 45යි. එතකොට අංශක 45ක කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ වෘතයකින් 8න් පංගුවක්. අපි දැන් මතක තියාගන්න ඕනේ දේවල් පහක් ඉගෙන ගත්තා. හරි. දැන් අපි බලමු අරය R වූ කේන්ද්‍ර කෝණයේ θ වූ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය කොහොමද හොයන්නේ කියලා. දැන් ඡාප දිග පරිධියෙන් එම නැත්නම් වෘතයේ පරිමිතියෙන් කොටසක් විදියට අපි ගන්න ඉගෙන ගත්ත නිසා මම හිතනවා දැන් වර්ගඵලය කොහොමද ගන්න කියලාත් ඔයගොල්ලන්ට අදහසක් ඇති. මේ ඡාප දිග හැදුනේ වෘතයේ පරිමිතියෙන් කොටසක් ඇවිල්ලානේ. ඒ වගේම තමයි මේ වර්ගඵලය හැදෙන්නේ වෘතයේ වර්ගඵලයෙන් කොටසක්. අපි වෘතයක් ඇඳලා මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක් අපි වෙන් කරගත්තොත් මේ වෘතයේම වර්ගඵලයෙන් කොටසක් නෙවෙයි වෙන්නේ. මේ වර්ගඵලයත් වෙනස් වෙන්නේ මේ කේන්ද්‍ර කෝණයේ අනුපාතයටම තමයි. ඒ කියන්නේ දැන් මම කේන්ද්‍රික ඛණ්ඩ කිහිපයක් හිතුවොත් දැන් අපිට හිතන්න පුළුවන් මෙන්න මේ වගේ හැඩේ කේන්ද්‍රික ඛණ්ඩයක්. එතකොට කේන්ද්‍ර කෝණය ඔයගොල්ලන්ට පේනවා මේ අවස්ථාවට වඩා වැඩි. එතකොට වර්ගඵලයත් වැඩි නේද? හරිද? එතකොට මම හිතුවොත් මේ අවස්ථාවට වඩා කේන්ද්‍ර කෝණය අඩු අවස්ථාවක්. එතකොට වර්ගඵලයත් මේකට වඩා අඩුයි. ඒ කියන්නේ මේ කේන්ද්‍ර කෝණය අඩු වෙද්දී අපිට කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අඩු වෙනවා සහ කේන්ද්‍ර කෝණය වැඩි වෙද්දී මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය වැඩි වෙනවා කියලා පැහැදිලිනේ. එතකොට මේ සම්බන්ධයම තමයි පාවිච්චි කරන්නේ. අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන්න අපි පාවිච්චි කරනවා මොකද්ද? πr වර්ග. අරය r වූ වෘත්තයක වර්ගඵලය හොයන්න අපි පාවිච්චි කරනවා πr වර්ග.
2πr අපි පාවිච්චි කළා වෘතයේ පරිමිතිය හොයන්න. ඒ 2πr ගෙන් කොටසක් මේ විදිහට ඡාපදිග කියලා ගත්තා. πr වර්ග පාවිච්චි කරන අපි වෘතයේ වර්ගඵලය හොයන්න. මේ වර්ගඵලයෙන් කොටසක් නිසා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කියලා අපි ගන්නෙ. මෙන්න මේකෙන් කොටසක් අපි ගමු. ඒ කොටස අපි වෙන් කරගන්නේ මෙන්න මේ කේන්ද්‍ර කෝණයේ අනුපාතයටම තමයි. ඒක තමයි අපිට දීලා තියෙන්නේ. වර්ගඵලය කියන එක මම ඒ අකුරෙන් සැලකුවේ πr වර්ග 360න් θ කියලා. ඒතර පැහැදිලිනේ. හරි. දැන් ඔන්න අපි ඉගෙන ගන්න ඕන විශේෂම කාරණා දෙකක් ඉගෙන ගත්තා. මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදිග අපිට ලබා ගන්න පුළුවන් 2πr 360න් θ පාවිච්චි කරලා. ඒ වගේම කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය අපිට ලබා ගන්න පුළුවන් ඇත්තරම අරය r වූ කේන්ද්‍රික ඛණ්ඩයක මොකක්ද? අරය r වූ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපදිග අපිට ගන්න පුළුවන් 2πr 360න් θ පාවිච්චි කරලා. අරය r වූ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය අපිට ගන්න පුළුවන් πr වර්ග 360න් θ පාවිච්චි කරලා. අපි බලමු නිදසුන් කීපයක් හදලා කොහොමද මේ ඉගෙනගත්ත දේවල් ගණන් වලදී පාවිච්චි වෙන්නේ කියලා.